හැමෝටම හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මුලින්ම කියන්න ඕන ගොඩක් ස්තුතියි ඔයාලට. මොකද ගවේෂකයා පළවෙනි subscribe 100 මෙච්චර ඉක්මනට ළඟා කරගන්න ඔයාලට දුන්න support එකට. ඉතින් අදත් අලුත් ගවේෂණයකින් තමයි එකතු වෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් ඉන්න කොහෙද මම යන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක බලලි වෙරලා ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මම දැන් ඇවිල්ලා ඉන්නේ කිරින්ද පන්සලට. අපි යම් බලන්න වැඩි කතා කරන්න බෑ පන්සලේ මේ වෙලාවේ බණක් යනවා. ඉතින් ඔයාලම බලන්න. අතගොඹරේ සුදස්සන නායක හඳුරු ප්‍රදාන පාර්ශ්වයෙන් ආශිර්වාදය අපේ යටගල විනීතකාර කරන හැම දිනාටම උතුම් මහා නිවන් අවබෝධයට මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන නමස්කාරය තුන්වතාවක් කියන්නට හොඳයි. ගතස් යටගල සද්දා මංගල මහා තෙරවරස පුඤ්ඤතාය සග්ගතාය නිපානතාය ඉමං බික්ඛං ලස බික්ඛු සංඝස්සදේම දිවංගතස්ස පුඤ්ඤතාය සග්ගතාය නිබ්බානතාය ඉමං සුවිසුද්ධ බුද්ධ පූජාවන් කෙරෙත්තේනෙන් අනතුරු ආර්ය පුද්ගල මා සංඝ රත්නය උදෙසා අත්‍යන්ත පවිත්‍ර උදාන වස්තු සංඝගත පූජා විදීන් රැස් කරගත්තා වූ අනේක කුසල සම්භාර ධර්මයන් තමන්ට තනගෙන නමෝස්තිවදාල යටගල සත්තා මංගල ස්වාමී වහන්සේ ප්‍රකාශ විහාර මහදේවිය ගොඩබාපු ස්ථානයේ විදියට තමයි කිරින්ද විහාරය හැඳින්වෙන්නේ. ඒ කියන්නේ දොඩගම රජතුමා විසින් ඒක සිහි වෙන්න මෙම පන්සලේ ස්මාරකයක් හදලා තියෙනවා. මම ආපු වෙලාව නම් මේ වෙලාව හරියටම දැන් 12යි වෙලාව. හොඳටම අවුව පායලා තියෙන්නේ. හොඳටම මේ කල රත් වෙලා තියෙන්නේ. කිරින්ද විහාරය ගැන අපි කතා කරොත් කිරින්ද විහාරයේ විශේෂත්වය තමයි විහාර මහදේවිය ගොඩබාපු ස්ථානය. එතකොට ඒක ඒ වෙනුවෙන් ඒක සිහි වෙන්න දුර්ගම රජතුමා විසින් තමයි මේ විහාරේ හදලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ. ඉතිහාසය සඳහන් වෙන්නේ එහෙමයි. ඉතින් විශේෂයෙන් කියන්න ඕන ඔයාලා කිරින්දේ නම නම් මෙතන මුහුදේ වෛද්‍ය පරිස්සමෙන්. මොකද මෙතන හැම අවුරුද්දම බිලි ගන්න තියෙන හැම අවුරුද්දම කෙනෙක් බිලි ගන්නවා. ඒක මේ බිලිගත් අයගේ නම් ඒ විස්තර ඔක්කොම පන්සලේ ඉස්සරහ තුල්ලන ගේට් එකේ බෝඩ් එකක් ගහලා ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ හින්දා ඔයාලා එන වෙලාවක මොකක් වුණත් පරිස්සමින් ඇවිල්ලා යන්න කියලා තමයි ඉල්ලීම් කරන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මේ පන්සලේ තියෙන ලස්සන.
ඉතින් මේ කිරින්ද විහාරයේ විශේෂත්ව ගැන කතා කරොත් මේ කිරින්ද විහාරේ පිහිටලා තියෙන්නේ ගල් පර්වතයන් මුදුනේ. වෙනරට අයිනේ තියෙන ගල් පර්වතයන් මුදුනේ. ඉතින් මේ කිරින්ද විහාරයේ විශේෂ වෙන්නේ විහාර මහදේවිය ගොඩබාපු ස්ථානය තමයි සැලකෙන්නේ. ඒකේ පුරාවෘත්තයේ සඳහන් වෙන විදිහට ඉතිහාසයේ කැලණිය ප්‍රදේශයේ මුහුදේ ජල මට්ටම වැඩි වෙලා තියෙනවා. එතකොට මිනිස්සු හිතලා තියෙන්නේ ඒ රජතුමා විසින් කරපු භික්ෂුවන් මරා දපු පාප කර්මයෙන් හින්දා දෙවියන් විසින් දඬුවමක් දීලා ඒ නිසා මුහුද ගොඩ ගලනවා කියලා. ඉතින් ඒ හින්දා ජනතාව මේ රජතුමාට ඉල්ලීමක් කළා තියෙනවා එතුමාගේ දියණියව මේ මුහුදට කැප කරන්න කියලා. එතකොට ඒ හේතුව හින්දා විහාර මහදේවිය මුහුදේ ඉඳන් ඇවිල්ලා මේ කිරින්ද විහාරෙට මේ තියෙන ස්ථානය තමයි ගොඩ බාලා තියෙන්නේ. එතකොට කාවන්තිස්ස රජතුමා ඒ දේවිය පිළි අරගෙන අවසාන විවාහ වෙලා තමයි විවාහ වෙලා. ඉතින් ඊට පස්සේ ඒක සිහිපත් කරන්න තමයි මේ විහාරේ හදලා තියෙන්නේ. ඉතින් මේ විහාරේ මේ ප්‍රදේශයේ මේ සංචාරය කරන්නේ නායට කියන එකම ඉල්ලීම තමයි බැඳලා පොදලා පරිස්සමට යන්න. මොකද මේ මෙතන ඇත්තටම අනතුරුදායක මිනිස්සු පිළිගන්න ස්ථානයක්. කොතනින්ද බැස්සේ? ඒ වෙලාවේ කොච්චර රස්නේ වුණත් මේ මුහුදු ළඟ හින්දා ඒක ලොකුවට ඇත්තටම දැනෙන්නේ නැහැ. ඇත්තටම අපේ අයට කොච්චර කිව්වත් කියන දේ අහන්න නැති එක තමයි තැනකට ඇවිල්ලා ඒකේ පියසටහන් පමණක් ඉතුරු කරලා යන්න කියන එක. මොකද කොහොම ගියත් පොලිතින් ප්ලාස්ටික් මොනවා හරි දෙයක් දාලා යන්නේ. ඇත්තටම එහෙම කරන්න එපා. මොකද මේක අපේ රට. අපි තමයි මේක රැක ගන්න ඕන. තවත් පරපුරකට සහ සංචාරක දැන් මේක බලන්න ඇත්තටම විදේශ සංචාරකයෝ ගොඩක් එනවා. එහෙම ආවට පස්සේ මේ වගේ පොලිතින් තැන තැන දාලා තියෙන එක දැක්කම ඇත්තටම රටක් විදියට සහ එහෙම දානකට අපි ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ. ඉතින් කියන්නේ එකම ඉල්ලීමයි කරන්න තියෙන්නේ. ඔයාලා මේක පරිසරය මේ විතරක් මේ කොතන බලන්න ගියත් පියසටහන් පමණක් ඉතුරු කරලා යන්න. කිසිම පොලිතින් අපද්‍රව්‍යයක් දාලා යන්න එපා. ඇත්තටම මෙහෙම මේ දාලා යන්න එපා. මේක හරි කැතයි. මොකද මේක ස්වභාව సౌందර්යය විතරක් ඉතුරු කරලා ඒක විතරක් බලලා ඔයාලා යන්න. මෙහෙම කරන්න එපා. මෙහෙම කරාම පරිසරය ඇත්තටම විනාශ වෙනවා. වගේ ප්ලාස්ටික් ඇත්තටම දිරලා යන්නේ නැහැ. මේ වසර ගණන් මෙහෙම තියෙනවා. දැන් මම ඉන්නේ මේ ගරු පර්වතයේ මුදුනේ තියෙන දේවාලය උඩ. එතකොට මෙතන දේව මන්දිර 3ක් බලා ගන්න පුළුවන්. කතරගම දේවාලයක්, විශ්ව දේවාලයක් සහ සමන් දේවාලයක්. බලමු.